චු පිස්සුත් තමුසෙට පූසර මුකුත් කරලා හොයන්න බා මගේ පැටියා තමුසෙන් බැන්න යනවා මේ ගෙදරින් යකෝ මේ මගේ ගෙදර මගේ ගෑණි පූස ගෙදරින් තියෙන මට යන්නලු මොකද්ද මේ ගෑනුන්ට පූසොත් එක්ක තියෙන සම්බන්ධය පූස තමුසලා වගේ නෙමෙයි අපිට හොඳ සැලකන බලනකොට තියෙන සිරියාව කොල්ලට සොරි වෙනවා සිරියාව නෙමෙයි ඔය පූස තමුසලා සත පහකට ගණන් ගන්න ඒකයි ගෑනු සංගතිය පූසොන්ට පිස්සු වෙట్లా ඉන්නේ ගණන් ගන්න නැත්නම් මොකද පිස්සු වැටෙන්නේ ගණන් ගන්න නැති උන්ට තමයි ඔය ගෑනු පිස්සු වැටෙන්නේ අවධානය දිනා ගන්න දැන් බලනවා මේ අහිංසක පිරිමි අපිට තමුසලා සලකන විදිය ඔය පූසොන්ට තමුසලා සලකන විදිය මේ අපි හැමෝටම සමානව සලකනවා සමානව සලකනවා පූස කෑවත් කියුට් නිදාගත්තත් කියුට් ප්‍රවාගෙන හිටියත් කියුට් දවසම ඔහේ හිටියත් කියුට් කොල්ලෙක් මේ හිටියන ඌ කියුට් නෙමෙයි කියුබානු මූද් බඩ අනාගතයක් නැති කාලකන්ණිය කොල්ල කොහමද කාලකන්නිනේ අන්න දැක්කද මේ පූසා දවසම ඔරවන් ඉඳලා ඇවිල්ලා එකපාරක් ඤවුම් කියපු ගම ඌට කන්න දෙනවා අපි දවසම හොඳට ඉඳලා එක පැය භාගයක් පරක්කු වෙලා මැසේජ් එකක් දැම්මොත් අපිව කන්න පයින්නවා අනේ මේ එහෙම නැහැ මේ පූසා දවස් ගානක් ගෙදර නැතුව රස්තිය අදු ගාලා ගෙදර ආවොත් ගිය පණ ආයාව වගේ උම්ම දීලා බලා ගන්නවා අපි යකෝ එක දවසක් යාළුවෙක් ඇවිදින්නකින් ගෙදර ආවොත් අපි බ්ලොක් කරනවා අපිට සලකන විදිහට තමයි අපි සලකන්නේ එහෙනම් ඇයි යකෝ මූ ළඟට ඇවිල්ලා ඇඟේ එල්ලෙද්දි මගේ පැටිය නනික කියලා පුරතල් කරලා අපි ඇඟේ එල්ලෙද්දි ඵලයයි යන්න කියන්නේ හරි ගෑන් ළමයි පූසොන්ට සලකන්නේ එහෙමයි ඉන්න බෑන යනවා හලෝ ගෙදරින් හරි මම යන්න යන්න එපා චුට්ටක් කොහොම ඉන්නකෝ දෙක්කනේ මගේ අගේ තේරුණා යන්න කලින් පූස් කෑම එකක් ගෙනත් දීලා යනවාද තමුසෙන් මම කියන එක අහගෙන ඉන්න බෑද දැන් මම මෙතනට වෙලා මිනිත්තු 34ක් මොයා කියන එක අහගෙන හිටියේ දෝනි මම මෙතන මේ උගුර නේර හැවෙනකන් ඊ තාප්පුවරට නැගලා ඉවර වෙලා එහා ගෙදර පොඩි එකගේ ලව්ව උගේ අම්මට ආట్లా උට මුතර මෙලන සීන් එක මොකද අහගෙන ඉඳලා ඉවර තමුසෙන් ඇවිල්ලා මෙතන මේ කියනකොට තමුසෙන් නිකන් පිට්ටු කියලා පට්ටි ගමයා වගේ ඔය ආගෙන හිටියා එච්චර තමයි මෙතන කරන්න දාන්නේ දැන් එච්චරද කරන්න ඕනේ දැන් මම ඔච්චර මේ නිවුස් එක හොයාගන්න වෙච්ච මහන්සි කරලා තමුසෙන් ආගෙන හිටියද අනේ මං ආන් හිටියේ කියවන්න එපා ආගෙන හිටියා නකෝ කියලා කිසි දෙයක් නැහැ මෙතන කෝ සපලදායිසන් විතර මෙතන මං විතරට කියවන්නේ අනේ දෙවියනේ මම කරත් දෙනවා මේ මිනිස්සුන්ට මගේ වටනකමකුත් නැහැ මං කියන කිසි දෙයක වටනකමකුත් නැහැ හොඳට ඕම ඇති හාන් කට්ට වාගන්න කට වැහුවට ඔය නෙවෙයි හැමදාම මගේ හිතේ තියෙනවා මේ ලේසින් අමතක කටහු නොදින් කිව්වනම් කඩ පොඩ්ඩක් සයිකෝ එනවා මොන අම්මට සිරි සුදු සොරි ඉස්සර මගේ සුදු දැන් එයාගේ සුදු කොහෙද යන්නේ සෙල්ලම් කරන්නේ අනේ මේ මං කොහේ ගියත් තමුසට වැඩක් නැහැනේ තමුසගේ වැරදි නිසා මේ සේරම මන් මුවන් වුණා එහෙම වේගෙන් මිනිස්සුන්ට මූවන් වෙන්න බෑනේ ඔයා කලින් ඉඳන් බෑකප් ප්ලෑන් එක තමයි ඉඳලා තියෙන්නේ ඒ කියන්නේ ඒ කියන්නේ මේක තියෙද්දි උට මැසේජ් කරලා මේක තිබ්බත් නෑ වගේ කියලා උට හෝප්ස් දීලා ලව් එකේ මගේ වැරදි ටික විතරක් උට කියලා ඌ බාර ගන්න ලෑස්ති කියලා තේරෙද්දි මට පයින් ගෙව්වා අනේ මේ කට එක්ස්ලා නිකන් වඳුර වගේ ඇයි එක්ස්ලා සේරම වඳුර වගේ බං අලුත් අත්තක් අල්ලගන්න නැතුව ඉන්නත් අතාරින්නේ අම්මට හුඩ්ඩු පැරණි වාහනේ අලුත් රියදුරා සමග ඔබ පැමිණි ඔබම ගියා නැවතුණු තැනමම ඉන්න කවුද පැටියමු එක්සානේ මං අර කියපු ගෝතයා අහා ඔයාගෙන් අර බුඩ් කාපු එකද මත්තයෝ මේක මාත් එක කරන්න එච්චර හොඳ සෙල්ලමක් නෙමෙයි මම බූට් කෑව කියලා ඔච්චර කියනවා නම් මාත්‍යට මං කියලා දෙන්නම් පුරාණ පඬිවරෙක් කෙල්ල දාලා පුස්කොළපතක ලියලා දුන්න මහා බූට් නිමිති ගැන අපි යමුවනේ යන්න නෑ කියනවා බන්න හමුසකෝය නිමිති ටික පට්ටාංගම් පෙම්වතිය නිතරම ඔන්ලයින් යෑම සහ
ඊට හේතු කාරණා විමසූ විට ස්ටේටස් බැලුවානේ. ගර්ල්ස් ගෲප් එකක් හදලා chat අනේ. PDF එකක් බලනකොට ඔන්ලයින් හිටියානේ. ලෙස පැවසීම. හරිද? හරි නෑනේ ඉස්සෝ වරෙන්කෝ දෙවනි නිමිත්ත. පෙම්වතිය අහේතුකෝ ලාසී නෝප් කිරීම සහ හේතු කාරණා විමසූ විට ඔන්ලයින් පේනකොට යාළුවන්ට රිප්ලයි කරන්න වෙනවානේ. පැවසීම. හරිද? ඉවරද? calm down. නිමිත්ත 3. පෙම්වතිය හමුවීම නිතර කල් දැමීම සහ හමු වූවත් ඉක්මනින් ගෙදර යෑමට හේතු කාරණා නිර්මාණය වීම. අනේ මේ තමුසේ හිතින් මවාගෙන කියන මනස්ගත අපි ගණන් ගන්න. බූට් නිමිති කියාගෙන එනවා මෙතන. නිමිත්ත 4. පෙම්වතිය ගමනක් යන විට දුරකථනය අමතක වීම, බැටරි වැසීම, ඕෆ් වීම හෝ අස්ථානගත වීම. හරි නේද? ඔයාට මං එහෙම කරයි කියලා හිතනවද බබා? අම්මෝ ඒ ආදරේ. නිමිත්ත 5. පෙම්වතිය නිතර අහේතුකව රණ්ඩු කිරීම සහ නැවත යාළු වීමට කූඹියෙක්ගේ පශ්චාත් භාගයක් තරම්වත් උත්සාහ නොකිරීම. අනේ මේ කමුසේ මේ මෙතන බූට් නිමිති එකක් කියවෙන්නේ අපි දෙනකොට වන්නද? මට මෙයා විශ්වාසයි. අපි වෙනදා යාළු වෙලා මාස 4ක් වෙනවා. මෙයා මාව දාලා යන්නේ. මගේ කවුරුදු 4ක් තිබ්බ බං. ඉතින් මෙහෙර ගිලපු යකාට ඇග්ගලාව කයිජද්ද බං. Ora pusiyo wage yohena kattai bagile wage happinyo honda unchuttai uda panalama allane wara attai uba ambarala mata deepu duka pattai ඔයා කියන හැමදේම කරන්න බෑනේ. ඒ ස්මයිලින් පේන්. එහෙනම් ඔයාට ඕන දේවල්ම කරගන්නකො. හරි. එහෙනම් ගෙදර යමු. කොයි යමු? මේ මොකද මේ? අන හැම එකටම කියන්නේ. මොකක්ද ඔගේ තේරුම? බූරෝ දන්නේ නැතුණාට කෙල්ලෙක්ගේ හ්ම් එකට තේරුම් ගොඩක් තියෙනවා. කෙල්ලෙක්ගේ ජාතික වචනේ තමයි හ්ම් කියන එක. හෙළ ජාතික අභිමාන කිවලු. එහෙනම් කියන්නකෝ බලන්න ඔය එකේ තේරුම. කෙල්ලෙක් හ්ම්. එහෙම කිව්වොත් ඒ කියන්නේ හා නැත්තම් හෝ කියලා. එහෙම කියලා අග ටික ලස්සනට ඇදලා කිව්වොත් ඒ කියන්නේ ඉදිරියට කියාගෙන යන්න කියලා. දැන් නම් ටිකක් අමාරු කරනවා වගේ. කෙල්ලෙක් කියලා වොයිස් එක ටිකක් අඩුවෙන් කිව්වොත් ඒ කියන්නේ දුකෙන් කියලා. කියලා තදින් කිව්වොත් ඒ කියන්නේ තරහෙන් කියලා. ආදරය කරද්දි කෙල්ලොන්ගේ භාෂාව මතක තියන් ඉන්න ඕනි කියලා දන්නවනම් මම පෙර පාසල් වියේදීම අනකාරික වෙනවා. අනේ පැංචෝ කියන එක අහගන්නවා. කෙල්ලෙක් කියලා ඔරොප්පෙන් වගේ කිව්වොත් ඒ කියන්නේ ඔයා ඕන එකක් කරගන්න කියලා. අයියෝ අදටම තේරුම් පහයි. ඉතුරු ටික මට වෙන දවසක කියලා දෙන්න බෑද? මේ අහගන්නවා. කෙල්ලෙක් කියලා පොඩි හිනාවක් එක කිව්වොත් ඒ කියන්නේ එහෙමද කියලා. එතකොට කියලා කිව්වොත් ඒ කියන්නේ මරුණි කියලා. පොඩ්ඩක් ඉන්න. බාධා කරාට සෝරි. වචනේ බහුවිධ අර්ථය ගැන ප්‍රශ්නයක් ඇහුවට කමක් නැද්ද? පාඩම ඇඟට අරන් වගේ අහන්නක බලන්න. එතකොට කෙල්ලේ කියලා කෙඳිරි ගාලා කියන එකේ තේරුම මොකක්ද?